ඕවර්තින්කින් නිසා ගොඩක් අවුලෙන් දෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට. අද අපි කතා කරන්න යන්නේ ඕවර්තින්කින් ලේසියෙන්ම නැති කරගන්න විදිය. මුලින්ම අපි කතා කරමු මොනවද මේ අපිට වදයක් වෙන ඕවර්තින්කින් කියන්නේ. ඕවර්තින්කින් කියන්නේ අපි ඕනවට වඩා මොකක් හරි මල විකාරයක් ගැන හිතන එක. ඒ හිතන දේ ගැන ආයේ හිතන එක. මේ ඕවර්තින්කින් එහෙමත් නැත්නම් අපි ඕනවට වඩා හිතන නිසා අපිට හරියට තීරණයක් ගන්න බැරි වෙනවා. කනගාටුව, බය වැටි වෙනවා. ඔයාට නිතර මොකක් හරි වැඩක් කරාම මෙහෙම හිතනවාද? මම කරපු දේ වැරදිද වගේ දේවල්. අනේක තමයි වා සීමාවට වඩා හිතනවා කියන්නේ. ඕවර් තින්කින් ඇයි අපිට එන්නේ? අපිට ඕවර් තින්කින් එන්නේ අපේ පරණ අඳුරු කුරිරු භයානක මතකවලින්. නැවත ඒවා මතක් වෙලා ඔයා ඒ වගින් ලබාගත් අත්දැකීම් නිසා ඕවර් තින්කින් ඇති වෙන්න පුළුවන්. ඔයාට කවදා හරි ඔයාගේ අනාගතය ගැන බයක් හිතිලා තියෙනවද? අන්න ඒකත් ඕවර් තින්කින් වලට එක හේතුවක්. ඔයා මොකක් හරි තීරණයක් ගන්නකොට මං කොහොමද මේ තීරණය ගන්නේ? මට මේකෙන් ප්‍රශ්නයක් වෙයිද කියලා හිතනවද? අන්න ඒකත් ඕවර් තින්කින් වලට එක හේතුවක්. ඒ විතරක් නෙමෙයි. ඔයාට ඔයාව විශ්වාසයක් නැතිකම, ඔයාට හැම දෙයක්ම නීස්ට් එකට, පර්ෆෙක්ට් එකට තියෙන මට්ටමේ තියෙන්න ඕනේ. ඒ දේවල් ගැනම හිතන එක වගේ දේවල් ඕවර් තින්කින් වලට හේතු තමයි. ඕවර්තින්කින් නවත්තන්නේ කොහොමද? ඕවර්තින්කින් නවත්ත ගන්න අපිට ට්‍රික්ස් 5ක් පාවිච්චි කරන්න පුළුවන්. 1. තමාගේ සිතුවිලි හඳුන ගන්න ඉගෙන ගන්න. 2. හරි වැඩ රටාවක් ටයිම් ටේබල් එකකට අනුව වැඩ කරන්න. 3. පරණ දේවල් ආයෙ හිතන්න එපා. 4. භාවනා, යෝගා හෝ බ්‍රීතිං එක්සර්සයිස් එකක් දිනපතා කරන්න පුරුදු වෙන්න. 5. හැම වෙලාවකම වගේ සැහැල්ලුවෙන් ඉන්න try කරන්න. අවසානයේදී ඔබට කියන්න තියෙන්නේ අපට හමු වන හැම ප්‍රශ්නයකටම උත්තරයක් කොහේ හරි තියෙන්න පුළුවන්. හැබැයි ඒකට ඕනවට වඩා හිතන එක නම් විසඳුමක් නෙවෙයි කියලා.